ආයුබෝවන්. ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් 2026 අප්‍රේල් සහ මැයි යන ඉදිරි මාස දෙක සඳහා වන අනාවැකිය ඉදිරිපත් කරමි. ලෝක දේශපාලනය සහ රටවල් අතර ගැටුම් විශ්ලේෂණය කිරීමේදී වෛදික ජ්‍යොතිෂයේ එන ලෝක ජ්‍යොතිෂ, මන්ඩේන් ඇස්ට්‍රොලොජි මූලධර්ම සහ යුද්ධයට අධිපති අඟහරු, කුජ, විනාශයට අධිපති සෙනසුරු, ශනි සහ කුමන්ත්‍රණ නියෝජනය කරන රාහු යන ග්‍රහයන්ගේ ගෝචර ගමන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. 2026 අප්‍රේල් 2 වනදා යුද්ධයට සහ ආයුධවලට අධිපති අඟහරු ග්‍රහයා මීන රාශියට පිවිස එහි දැනටමත් ගෝචර වන සෙනසුරු ග්‍රහයා සමග යෝග වේ. වෛදික ජ්‍යොතිෂයට අනුව අඟහරු සහ සෙනසුරු එකම රාශියට ගමන් කිරීම ඉතා දරුණු සහ විනාශකාරී ඵලගෙන දෙන තත්වයකි. මේ හේතුවෙන් අප්‍රේල් මාසයේ මූල සිටම ඇමරිකාව සහ ඉරානය අතර ඍජු ප්‍රහාර සහ ගැටුම් ඉතා දරුණු අතට හැරෙනු ඇත. බරපතල ජීවිත හානි සහ යුදෝපකරණ විනාශයන් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය හැකිය. අප්‍රේල් 14 වනදා බලය, රාජ්‍යත්වය සහ ආධිපත්‍ය නියෝජනය කරන රවි ග්‍රහයා මේෂ රාශියට පිවිසීමෙන් උච්ච බලය, උපරිම ශක්තිය ලබා ගනී. මෙයින් අදහස් වන්නේ දෙරටේම නායකින් දැඩි මානයෙන් යුතුව කිසිදු පසුබෑමකින් තොරව ඊතා ආක්‍රමණශීලී සහ ක්‍රූර තීරණ ගනුවැටි බවයි. විශේෂයෙන්ම ගුවන් ප්‍රහාර සහ නවීන තාක්ෂණික අවිභාවිතය මෙම කාල සීමාව තුල උපරිම වනු ඇත. මැයි මාස 11 වනදා අඟහරු ග්‍රහයා සිය ස්වක්ෂේත්‍ර රාශියක් වන මේෂ රාශියට පිවිසෙයි. මේෂ රාශිය යනු ගින්න සහ යුද්ධය නියෝජනය කරන රාශියකි. මෙහිදී යුද පිටියේ ස්වභාවය තවත් තීව්‍ර වන අතර ඉරානයට බාහිරින් සහ අභ්‍යන්තරිකව දැවන්ත පීඩනයකට මුහුණ දීනට සිදුවිය හැකිය. ඇමරිකානු හමුදාවන්ගේ යුදමය ක්‍රියාකාරීත්වය සහ ඉලක්ක සපුරා ගැනීමේ වේගය මෙහිදී ඉතා ඉහළ මට්ටමකට පැමිණෙනු ඇත. කුම්භ රාශියේ ගමන් කරන රාහු ග්‍රහයා හේතුවෙන් මෙම ගැටුම හුදෙක් ආයුධ සටනක් පමණක් නොව ලෝක ඛනිජ තෙල් සැපයුමට, ආර්ථිකයට සහ සයිබර් අවකාශයට සයිබර් වෝර්ෆෙයා දරුණු ලෙස බලපාන ගෝලීය අර්බුදයක් බවට පත්වේ. මැයි මාසය පුරාවටම දිරටේම මිත්‍ර පාර්ශවයන් මෙම අර්බුදයට වක්‍රාකාරව හෝ ඇදවැටීමේ දැඩි අවදානමක් පවතී. ඉදිරි මාස දෙක අප්‍රේල් සහ මැයි ඇමරිකා ඉරාන ගැටුමේ අතිශය තීරණාත්මක සහ විනාශකාරී කාල පරිච්ඡේදයකි. මෙම මාස දෙක තුල කිසිදු සාමකාමී එකඟතාවයක් හෝ පසුබැසීමක් ග්‍රහ තාරකාවලින් පෙන්눔 නොකරන අතර තම බලය සහ ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ දැඩි සටනක් ක්‍රියාත්මක වනු ඇත. යුද්ධයේ ගිනිදැල් තරමක් හෝ නිවී යාමට සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා මාවතක් විවර වනුයේ 2026 ජූනි මාසයේදී සුබවාදී ගුරු බ්‍රහස්පති ග්‍රහයා කටක රාශියට පිවිසීමෙන් පසුව පමණි. මේ තොරතුරු ඔබ වැදගත් යයි සිතනවා නම් අපගේ වීඩියෝව ලයික් කර තවත් පිරිසකට දැනගැනීම සඳහා ෂෙයා කරන්න. මෙවැනි තවත් වැදගත් අනාවැකි සඳහා අදම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.